එනම් පුතේ ආයිබෝවන් 2026ට දින 100 කඳවුර පුතේ දැන් ඔන්න අපි පටන් ගන්නවා මචං. තෝ විභාගේ අතහැරලා වගේ නම් ඔබ විභාගේ ඔබ අනාගෙන වගේ නම් ඔබ පල්ලෙහාටම මානසික වැටිලා නම් ඔබ මේ කතාව සම්පූර්ණයෙන් ආපහු මේ වීඩියෝ එක බලපන්. සතියේ දින 7ම පන්ති මචං. ඒ වගේම දින 40කින් ඉවරයි මුළු සිලබස් එකම 12 13. ඊට පස්සේ ෆුල් පේපර්ස් 100ක් කරන එක තමයි ටාගට් එක. ඩේලි ෆුල් පේපර් දෙකක් කරවන්න ප්ලෑන් එකක් තියෙනවා. උඹලා දැන් අනාගෙන නම් ඒක කිසිදු ගුරුවරයෙක්ගේ වැරද්දක් නෙමෙයි. ඒක තොපිලගේ වැරදි. මෙච්චර කාලයක් කරේ ගෑණියෙක් හරි උසෙක් කළ යාළුවත් එක්ක ආකල්පයක් කරගෙන උඹ හිටපු ඉතින් ඔබ දන්නවනේ. ඔබ කම්මැලි උඹ නිදා ගන්නවා ඔබ පැය 10ක් දුලා දැන්ම පැය 5ක් නිදාගෙන නැගිටපන්. උඹට මොරාල් එක නැත්තම් ඔබ පව්කාරයෙක්. ඉවාල් එක නැත්තම් ඔබ හිගන්නේ දවසක. උඹට අම්මා තාත්තටවත් වදපු අම්මා තාත්තට සලක ගන්න බැරි වෙනවා අපට මොරාල් යන්න. මම මේ කියන දේවල් අද මෙතනින් අහලා මෙතනින් පිට කරන්න යන්න එපා. පිටිපස්සෙන් පිට කරන්න යන්න එපා. ඔළුවේ තියාගන්න. ගේ මොලේ මොකක්ද? මොරාල් නම් මං කියනවා. උඹලා බොක්කෙන් ඉන්න ඕනේ. මොරාල් එකක් තියෙන්න ඕනේ. අලස කම්මැලි මෝඩ චරිත මේක ඇතුළේ ඉන්න බෑ. පුතේ දැන් අපි වැඩ කරනවා නම් එක කරන මෝඩේ උන්ට රැවටෙන්නේ නැතුව හරි පාස් පේපර්ස් විතරක් නෙවෙයි මේක ඇතුළේ වෙන්නේ. මේකේ සම්පූර්ණයෙන්ම පේපර් 100ක් අනුමාන ප්‍රශ්න පත්‍ර 100ක් සිද්ධ වෙනවා. පාස් පේපර් පාඩුවෙන් පාඩුව වෙන වෙනම අපි කරනවා. බය වෙන්න එපා. පාස් පේපර් පැක් ඔයාලට ගන්න පුළුවන් වෙනම මේ පන්තිය ඇතුලේ. ඒ නිසා ඔයාලට සම්බන්ධ වෙන්න ඔයාලට වෙබ්සයිට් එකේ වීඩියෝ ටික බලන්න පුළුවන්. මගේ වෙබ්සයිට් එකේ ginunkarnagura.com ඔයාලා ඔය තියෙන පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න. පුතේ මේකේ ටියුට්ස් ටික ගෙදෙට්ටම අපි එවනවා. ටියුට්ස් ටික අපි ගෙදෙට්ටම එවනවා ඔයාලගේ. මට තියෙන ක්වොලිෆිකේෂන් මොනවද? මට පුළුවන් එක මොකක්ද? කැරිය එක මොකක්ද? කොහොමද මේ කියන්නේ මම කියන්නේ. නම ෆස්ට් ෆේල්. ලංකාවේ 50 ෆස්ට් ෆේල්. ඩිස්ට්‍රික්ට් රෑන්ක් ගහලා කැම්පස් එක. ඒක පිළිමේ අෆස් එක. ගණන් S ඒක වෙන්නේ. ගොඩාක් ළමයි හම්බෙන්නේ මට. ෆස්ට් ට්‍රයි එක, සෙකන්ඩ් ට්‍රයි එක, තර්ඩ් ට්‍රයි කරද්දි මම හම්බෙන්නේ. ඕම් කතා. ෆස්ට් ට්‍රයි ෆේල්, සෙකන්ඩ් ට්‍රයි ෆේල්. ෆස්ට් ට්‍රයි hey මං ඉන්න උඹේ. ෆස්ට් ට්‍රයි ෆේල්, සෙකන්ඩ් ට්‍රයි yes, තර්ඩ් ට්‍රයි කවුද? යසස්. මම ඔය කියපු ළමයින්ගේම අනිත් සබ්ජෙක්ට් දෙක නෑ මට. අනිත් සබ්ජෙක්ට් දෙක C B S කොහමද මේ මගේ එකට මෙන්න මචං හයිලයිට් වෙනවා. යසස්. ඔන්න ඕක තමයි මම හදාගත්ත බ්‍රෑන්ඩ් එක. බ්‍රෑන්ඩ් එකේ පන්ති පටන් ගත්ත අවුරුද්දක් පටන්ගෙන මේ වගේ බ්‍රෑන්ඩ් එකක් වුණා නම් බය නැතුවෙන් අයිලන්ඩ් රෑන්ක් එකක් තියෙනවා. ඩිස්ට්‍රික්ට් ක්ලබ් ෆස්ට් ක්ලබ් තියෙනවා. බය නැතුව බලන්න. ඔයාලා ඕන්න මගේ පේජ් එකට ගිහලා පල්ලෙහා බලන්න ඕන. පුළුවන් ඒක කොහොමද ගන්නවා. වැඩි කවුද? මුල දාන්න. දැන් මම දැක්කා මේ ළඟදී මේ පැය 100ක account කරනවා. මම උනත් දැන් මේ දින 100 කඳුර ගමුකෝ මේ. දවසට පැය 8යි 100 ගානකට පැය 1000කට වැඩි ඉගෙනනවා. මේ පේපර් 60 70කුත් කරනවා මම. පටන් ගන්න මේ වගේ බොරුවට නම් අවු වෙන්න එපා බා.